ඇන්ටිනේටල් කෙයා කියන එක අපි ඉංග්‍රීසි ටර්ම් එක ඒක සිංහලෙන් අපි කියන්නේ පූර්ව ප්‍රසව සංරක්ෂණ ක්‍රම. ඒ කියන්නේ ගර්භණී අවස්ථාවේ ඉන්න අම්මා කෙනෙක් එයා ප්‍රසවයට යනකම් කොහොමද අපි රැක බලාගන්නේ කියලා ඒකේ ප්‍රධාන වශයෙන් අපි කාණ්ඩ තුනකට බෙදෙනවා. ඒ කාණ්ඩ තුනකට බෙදන්නේ ඒ මාස 3න් 3 තමයි අපි සාමාන්‍ය මුළු ප්‍රෙග්නන්සි එකේම කාලය මාස 9ක් නිසා ඒක මාස 3න් 3ට කඩලා ඒ මාස 3ේදී අම්මා සහ දරුවා රැක බලා ගන්න විදි ගැන ලෝකයේ විද්‍යාත්මක සාක්ෂි නිගමන අනුව තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ අලුත්ම තාක්ෂණයේ අලුත්ම සොයා ගැනීම අනුව අපි අප්ඩේට් කරනවා යම් දේවල්. සමහරවිට අවුරුදු දෙකකට කලින් අපි කරපු නැති දේවල් නෙමෙයි දැන් කරන්නේ. මොකද ඒ තාක්ෂණයත් සහ විද්‍යාත්මක දියුණුවත් එක්ක අපි කරන දේවල් වෙනස් වෙනවා. මේ හැමදේම බලාපොරොත්තුව කලින්ට වඩා හොඳ අවුට්කම් එකක් අම්මට සහ බබාට ලබා දෙන්න. ඉතින් ඒක තමයි මේ පූර්ව ප්‍රසව සංරක්ෂණ ක්‍රම කියලා නැත්නම් ඇන්ටිනේටල් කෙයා කියන එක අපි අද හඳුන්වන්නේ.